මම අද ඔයාලට කියන්න ආවේ බයික් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් කන්ඩිෂන් එකත් බලන්න ඕනේ. සමහරක් වෙලාවට අන්දපු බයික් තියෙනවා. කන්ඩිෂන් ඔරිජිනල් කන්ඩිෂන් එකයි අන්දපු කන්ඩිෂන් එකයි දෙකක්. ඒ නිසා මම අද ඔයාලට කියන්න ආවේ බයික් එකක් ගන්නකොට ඔරිජිනල් බඩු තියනවාද කියන එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඔයාලා සල්ලි වියදම් කරන්නේ නිකන් හම්බෙච්ච ඒවා නෙමෙයිනේ. අම්මලා තාත්තලාගෙන් ඉල්ලගෙන ඔයා නැත්තම් මහන්සි වෙලා ජොබ් එකක් කරලා. ඒ නිසා බයික් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න බයික් එකේ ඔරිජිනල් කෑලි ටික තියනවාද කියන එක. මොකද ඔරිජිනල් බඩු අනුව තමයි බයික් එකේ සාමාන්‍යයෙන් මාකට් එක වැඩි වෙන්නේ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔරිජිනල් කන්ඩිෂන් එක බලනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔරිජිනල් පේන්ට් එක බලන්න. සාමාන්‍යයෙන් පේන්ට් එක ගහලා තිබ්බත් ටැංක් එක ඇතුළ හොඳට බලන්න. මොකද ටැංකිය ඇතුලේ ගොඩක් මලකඩ තියෙනවා නම් ඔයා කොච්චර කාබ් එක ටියුන් අප් කරත් වැඩක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ටැංකිය ඇතුළ හොඳ ක්වොලිටියට තියෙන්න ඕනේ, ටින් එක වගේ තියෙන්න ඕනේ. මොකද ඔයා දෙන සල්ලි වල අගයක් තියෙන්න එපා. ඒ නිසා ඔයා බලන්න ඔයාට හොඳ දෙයක් ගන්න. ඒ නිසා ටැංකිය අනිවාර්යයෙන්ම බලන්න. මොකද ටියුන් අප් 10 පාරක් කරත් වැඩක් නැහැ ටැංකියේ මලකඩ තියෙනවා නම්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. බයික් එකේ ගොඩක් පාර්ට්ස් ගණන් වැඩි පාර්ට්ස් තියෙනවා. මම ඒ ටිකත් මම කියාගෙන යන්නම්. ඔයාලා මතක තියාගන්න. මුලින්ම හෙඩ්ලයිට් එක බලන්න. ඒ වගේම මීටර් එක බලන්න. මොකද මීටර් එක ඔරිජිනල් වුණාට වැඩක් නැහැ. ඒක වැඩ කරන්නේ නැත්නම් ඒ හින්දා හොඳට චෙක් කරලා බලන්න මීටරේ හැම එකම වැඩ කරනවාද කියලා. RPM එක වැඩ කරනවාද කියලා බලන්න. ස්පීඩ් මීටර් එක වැඩ කරනවාද කියලා බලන්න. ඒ වගේම කිලෝමීටර් ගාන පෙන්නන එක වැඩ කරනවාද කියලා බලන්න. ඒ හැමදේම මීටර් එකේ බලන්න. ඊට පස්සේ සිග්නල් ලයිට්ස් හතරම ඔරිජිනල්ද තියෙන්නේ කියන එක බලන්න. බ්‍රේක් ලයිට් එක නම් පෙලක් වෙලාවට මොඩිෆයි දානවා ගොඩක් අය. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඒක ගැටලුවක් නැහැ. සයිඩ් මිරර් දෙක ඔරිජිනල් තියෙනවද කියලා බලන්න. ඒ වගේම ඉස්සරහ පිටිපස්ස ඩිස් දෙක බලන්න ගෙවිලාද තියෙන්නේ කියන එක. චේන් ස්පොකට් සෙට් එක බලන්න අනිවාර්යයෙන්ම. මොකද ඔයාලා අරගත්ත ගමන් ඔය වගේ දෙයක් දාන්න આવොත් එහෙම ඔයාලට ලොකු ගාණක් යනවා. ඒ වගේම පෝග් බට දෙක හොඳයිද කියලා බලන්න. මම මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම පෝග් බට කොහොමද බලන්න ඕනේ කියන එක මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඒක ගිහින් බලන්න. ඒ වගේම පිටිපස්සේ ෂොක් එක බලන්න. CDI යුනිට් එක බලන්න. මොකද CDI යුනිට් එකක්, ඔය පෝග් බට දෙකක්, ස්පොකට් සෙට් එකක්, ඔය වගේ දෙයක් ආවොත් ආයෙ බයික් එකක් අරගෙන අනාතයි. ඇත්තමයි මම මේ කියන්නේ. දන්න නිසා කියන්නේ. මට වෙලා තියෙන දේවල් නිසා මම ඔයාලට එහෙම වෙන්නේ නැති වෙන්න තමයි හැමදේම මම ඔයාලට කියන්නේ. ඒ නිසා ඔය දේවල් බලන්න අනිවාර්යෙන්ම. ටයර් දෙක අනිවාර්යෙන් ඔයාලා බලන්න ඕනේ. මොකද ටයර් දෙකක් දාන්න උනොත් එහෙම ඒකත් ලොකු ගාණක් ඔයාලට යනවා. ඒ වගේ දේවල් තමයි සාමාන්‍ය ලොකු වියදමක් යන්නේ. නැත්තම් සාමාන්‍ය හැන්ඩල් එක සාමාන්‍ය තව ඉතින් චූටි දේවල් තියෙනවා. ඒව නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒවා ඉත ලොකු වියදමක් යන්නේ නැහැ. මම මේ දැන් ඔයාලට කිව්වේ ටිකක් ලොකු වියදමක් යන ටික විතරයි. ඒ නිසා ඒ හැම දෙයක්ම ඕගොල්ලෝ බලලා අනිවාර්යෙන්ම බයික් එකක් ගෙදර අරගෙන එන්න. ඇත්තටම මම මේ කරපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. මොකද දන්නේ නැති කොල්ලෝ මාර විදිහට ඉන්නවා. ඒ නිසා වැලගෙඩි වලට අහු වෙන්නේ නැති වෙන විදිහට ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. දැන්ටමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. මම ඔයාලා වෙනුවෙන් අනිවාර්යෙන්ම තවත් වීඩියෝස් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.